හෙලෝ මට ටිකක් සෙම හැදලා ඉන්නේ කටහඬ පොඩ්ඩක් ජරබර ගන්න ගණන් ගන්න එපා. ඉතින් මම හිතුවා කොහොමවත් මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ජොබ් එකක් කළාට ඒ ජොබ් එකෙන් අපේ සැලරි එකෙන් වැඩ ටික කරගන්න සැලරි එක ප්‍රමාණවත් මදි. ඒකට හොඳම දේ තමයි එක්ස්ට්‍රා ඉන්කම් එකක් හදාගන්න. ඉතින් මම ජොබ් එක කරන ගම එක්ස්ට්‍රා ඉන්කම් එකක් හදාගත්තා. ඒ හදාගත්ත එක තමයි මම දැන් ජොබ් එකෙන් අයින් වෙලා ඒක තමයි මම දැන් ෆුල් ටයිම් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරනවා මම කොහොමද ජොබ් එකෙන් අයින් වෙලා ඒ වගේ දෙයක් ෆුල් ටයිම් කරන්න ගත්තේ, කොහොමද මම ස්කිල් එකක් හදාගත්තේ, කොහොමද මම වැඩ හොයාගත්තේ කියන ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මම ගැන විස්තර ටිකක් කියන්නම්. ඉතින් after A levels සබරගමු යුනිවර්සිටි එකේ බිස්නස් මැනේජ්මන්ට් කෝස් එක තමයි මම සිලෙක්ට් වුනේ. ඉතින් ස්ටඩීස් වලින් පස්සේ මම ජොබ් කළා. ඉතින් මේ ජොබ් කරන ගම මම හිතුවා ජොබ් එකේම ඉඳලා හරියන්නේ නැහැ. මම එක්ස්ට්‍රා ඉන්කම් එකකට යන්න ඕනේ. ඒ දේවල් වලට අවධානය යොමු කරන්න ඕනේ කියන එක මගේ ඔළුවේ තිබ්බා. මම 2021 අවුරුද්දේ නම් ඒ විදිය එක දේවල් try කරා. ඔන්ලයින් ඉන්කම් එකක් හොයාගන්න විදි ගැන මම try කරා. දැන් ජොබ් එක කරන ගමන් මට වෙන තැනක ෆිසිකලි ජොබ් එකකට යන්න බෑනේ. ඉතින් මම try කරේ ඔන්ලයින් සල්ලි හොයාගන්න විදියක් ගැන. ඊට පස්සේ කොහමද 2024 අවුරුද්දේ තමයි මට හරි විදියට මගේ ස්කිල් එක හදාගෙන මට හරි ඉන්කම් එකකට යන්න පුළුවන් වුණා. 2024 අවුරුද්දේ නම් තාම ඒ ඔන්ලයින් වලට තමයි කරන්නේ. ඉතින් මම ජොබ් එකෙන් අයින් වෙන්න තීරණය කරේ මෙහෙමයි. මගේ සැලරි එකට වඩා වැඩි ප්‍රමාණයක ඉන්කම් එකකට මට යන්න පුළුවන් වුණා. මම ඒ අමතර ආදායමක් හොයාගන්න ඕනේ කියලා පටන් ගත්ත දේ. මට මගේ ෆ්‍රීඩම් එක හම්බුණා. ජොබ් එකේ ස්ට්‍රෙස් එක නැති වෙනවා. මෙන්න මේ වගේ දේවල් නිසා මම තීරණය කරා මේක ෆුල් ටයිම් කරන්න. මම Google එකේ සර්ච් කර බැලුවා, Facebook එකේ හෙව්වා, ඔන්ලයින් වැඩ කරන කට්ටිය මොනවද මේ කරන්නේ, කොහොමද කියන්නේ ස්කෑම් වලට අවු වෙන්නේ නැතුව කොහොමද ස්කිල් එකක් හදාගෙන ඒකෙන් ඉන්කම් එකක් හොයාගන්න විදිය ගැන මම හෙව්වා. එimhe හොයද්දි මට හම්බුණා ග්‍රැෆික් ඩිසයින් වැඩ කරලා ඒකෙන් ඉන්කම් හොයාගන්න කට්ටිය ලංකාවේ ඉන්නවා, පිටරටත් තියෙනවා. ඩිසයින් කියන බෑ ලොකු ෆීල්ඩ් එකක්. හැබැයි මම යන්තාක් දුරකට ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත්තු දේවල් වලින් තමයි මම මගේ ඉන්කම් එක හදාගත්තා. ඉතින් YouTube එක තමයි අපිට මේ ඕනම දෙයක් ඉගෙන ගන්න තියෙන හොඳම තැන. YouTube එකේ තියෙනවා ලංකාවේ channel තියෙනවා. මේ graphic design ගැන කියලා දෙන. ඒ වගේම ඉන්දියාවේ, පාකිස්තානයේ කට්ටියක් තියෙනවා ඉංග්‍රීසි වලින් channel කරනවා. ඉතින් අපිට මේ දේවල් බලලා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් graphic design වලදී Adobe Photoshop, Adobe Illustrator කියන software දෙක ගැන තමයි මම ඉගෙන ගත්තේ. මම කරේ මගේ lap එකට මේ software දෙක install කරගත්තා. ඊළඟට YouTube එකේ වීඩියෝ බලලා මම ඒ softwares වල වැඩ කරන විදිහ ඒවා tools ගැන ඉගෙන ගත්තා. මම ඊට පස්සේ design හදන්න ගත්තා. ඉතින් ඒ software ඉගෙන ගත්තාම අපිට logo design, flyer design, brochures, business card design මේ වගේ ගොඩාක් දේවල් හදාගන්න පුළුවන්. මේ විදිහට තමයි මම මගේ skill එක build කරගත්තේ. දැන් බලමු මම වැඩ හොයාගත්ත විදිහ ගැන. ඉතින් Facebook එකෙන් තමයි මම වැඩ හොයාගත්තේ. Facebook එකේ තියෙනවා graphic designs group, ලංකාවේ groups තියෙන මොන තරම්. මම ඒවයේ මගේ designs දැම්මා. දැන් designers ලා හොයාගෙන එයාලගේ වැඩ ටික කරගන්න ඉන්න කට්ටිය ඉන්නවනේ. ඉතින් යාළුත් ඒ group එකේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මගේ designs දැකලා මට කතා කරා. මට මෙන්න මේ වගේ logo එකක් හදා ගන්න ඕනේ, මේ වගේ post එකක් හදා ගන්න ඕනේ කියලා. ඒක විදිහක්. මම වැඩ හොයාගත්තු එක විදියක්. තව විදියක් තමයි ඒ වගේ තමන්ගේ වැඩ කරගන්න ඕනේ කට්ටිය ගෲප් වල දානවා. මට මෙම ෆ්ලයි එකක් හදා ගන්න ඕනේ. මේ වගේ බිස්නස් කාඩ් එකක් හදා ගන්න ඕනේ. පුළුවන් කට්ටිය ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න කියලා එයාලා කියනවා. එයාලගේ ෆෝන් නම්බර් එකක් හරි දාලා DM එක කියන්නේ ඩිරෙක්ට් මැසේජ් එකක් හරි දාන්න කියලා එයාලා ගෲප් වල දානවා. ඉතින් අපිට පුළුවන් එයාලට අපි කරපු වැඩ පෙන්වන්න. ඒ විදිහටත් මම ජොබ් හොයාගත්තා. තව විදිහක් තමයි ඒජන්සි තියෙනවා, ඩිජිටල් මාකටිං ඒජන්සි, මේ වගේ ඒජන්සිස් තියෙනවා. ඉතින් යාළුවා ග්‍රැෆික් ඩිසයිනර්ස් ලව හයර් කරනවා. ඉතින් තව කම්පැනිස් තියෙනවා. මෙන්න මේ විදිහට මාසෙට ඔයාලට ගාණක් දෙනවා. ඔයාලට තියෙන මේ මාසෙට අදාළ මෙන්න මේ ඩිසයින්ස් ටික හදලා දෙන්න. අපේ සෝෂල් මීඩියා වලට දාන්න ඕනේ ඩිසයින්ස් ටික හදලා දෙන්න.
එන්නේ විදිහට කියලා අපිට වැඩ දෙන කම්පැනිස්ුත් තියෙනවා. ඉතින් මම ඒ වගේ කම්පැනිස් එකත් වැඩ කරලා තියෙනවා. මේ විදිහට තමයි මම වැඩ හොයාගත්තේ. අනිත් ඒ තමයි මම මගේ Facebook account එක ලොක් කරලා private account එකක් විදිහට තියාගන්නේ නැහැ. මම ඒක public profile එකක් විදිහට තමයි තියාගන්නේ. ඒ කියන්නේ professional mode on කරලා හැමෝටම මගේ profile එක follow කරන්න පුළුවන් විදිහට තමයි මම මගේ Facebook profile එක හදාගෙන තියෙන්නේ. එතකොට මම කරන්නේ මගේ designs මගේ ප්‍රොෆයිල් එකේ දානවා. ඉතින් මම ෆලෝ කරන කට්ටිය ඩිසයින්ස් දකිනවා. ඒ දෙකලත් මට කතා කරනවා. මේ වගේ ඩිසයින්ස් මට හදා ගන්න ඕනි. හදලා දෙන්න පුළුවන් කියලා මට කතා කරනවා. අන්නේ විදිහට තමයි මම වැඩ හොයාගත්තේ. උදේ ඉඳන් හවස් වෙනකම් කම්පැනි එකට ගිහිල්ලා වැඩ කරනවට වඩා මෙහෙම ගෙදර ඉඳන් වැඩ කරන එක මගේ ඔළුවට මාරම නිදහසක්. මට මාරම ෆ්‍රීඩම් එකක් තියෙනවා. මට ඕන වෙලාවක මගේ වැඩ කරගන්න එළියට යන්න පුළුවන්. ඒ මගේ වැඩ ටික මැනේජ් කරගෙන තමයි මම මේ දේවල් කරන්නේ. අනිත් ඒ තමයි අපිට ටයිම් එක හම්බ වෙන අලුත් දේවල් ඉගෙන ගන්න. ඉතින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ස්කිල්ස් ගොඩාක් තියෙනවා. දැන් AI ටෙක්නොලොජි එක තියෙනවා. ඔයා AI ගැන හොඳට ඉගෙන ගන්නවා නම් ඒ පැත්තෙනුත් ඔයාට හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. ගොඩක් ස්කිල්ස් තියෙනවා. ඔයාට මේ දේවල් හදාගන්න ඔයාට අග ජොබ් එක කරන ගමන් එක්ස්ට්‍රා ඉන්කම් එකක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජොබ් එකෙන් අයින් වෙලා ඒක ෆුල් ටයිම් කරන්නත් පුළුවන්. ඔයාගේ කැමැත්ත අනුව තමයි කරන්න ඕනේ. මම බල කරන්නේ නැහැ ජොබ් එකෙන් අයින් වෙලා මේ දේවල්ම කරන්න කියලා. ඔයා ජොබ් වලට අගෞරව කරන්නේ නැහැ. මොකද මමත් කාලයක් ඒ ජොබ් කරලා තමයි දැන් මේ විදිහට නිදහසේ මගේම කියලා දෙක් කරගෙන යන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා අලුත් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා. content creation, monetization, වගේ අලුත් skills ගැන මේ දේවල් ගැන ඔයාලා දැනගන්න කැමති නම් comment එකක් දාන්න. ඉතින් ඔයාලගේ අදහස් මාත් එක්ක share කරගන්න comment කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. එහෙනම් තව දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.